සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Indian Trading channel එක පටන් ගත්ත වීඩියෝ එක පටන් ගත්ත ගමන් කියන්න තියෙන්නේ ඇත්තටම ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මම ගැන හිතලා subscribe කරලා දැන් subscribersලා 4ක් ඉන්නවා හොඳද සිරාර්ම සතුටුයි මම ඇත්ත ඉස්තර කියන්නකො මම අද channel එක අයින් කරන්න ආවේ හොඳද ඒ අයින් කරන්නේදී subscribersලා ඇඩිලා තියෙද්දි දැන් සතුට ඔයාලට තේරෙනවනේ මම කිව්වා මට සල්ලි ඕනේ නැහැ මට ඕනේ මගේම කියලා fan base එකක් හදාගන්න හොඳද දවසක මතක තියාගන්න ඔයාලා හැමෝගම ලයිෆ් එක මම ගොඩ දානවා හොඳද මේ subscribe කරපු හැමෝගෙම මට ඒ තරම් මාර සතුටක් ආවේ හොඳද ඒ හින්දා අද මම කියලා දෙනවා ඔයාලට එලියට් වේව් හොඳද අමාරුම concept එකක් හොඳද තේරුම් ගන්න අමාරු ටිකක් සංකීර්ණ එකක් හැබැයි මම ඒක කියලා දෙනවා ඔයාලට පොරොන්දු වෙනවා එකක් පුරක් නෑර concept එක මාක් නෙල්සන් රියට් කියලා දුන්න concept එක මම ඔයාලට කියලා දෙනවා සත පහක්වත් ගන්න නැතුව හොඳද එහෙනම් මේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ වීඩියෝ එකෙන් සෙට් වෙමු. සාදරයෙන් පිළිගන්නවා NDN Trading. Price action, Elliott wave සහ order flow, footprint trading හරියටම ඉගෙන ගන්න දැම්ම අපේ YouTube channel එක subscribe කරන්න. හරිද දැන් මම ඉන්නේ one daily analysis කරන chart එක. හොඳද? ඔයාලට lesson එකට යන්න කලින් පොඩි දෙයක් පෙන්නන්න ලොකෝමකට නෙමෙයි මේක කරන්න පුළුවන් කියලා පෙන්නන්න. හරිද? දැන් මේ entry බලන්න හොඳද? දැන් මේ අපි tips නේ 1930 entry කරන් තියෙන්නේ 1923 SL එක 1983 TP හොඳද මම බලන්න ඕක ගියපු යෑම දැන් ඒක මං TP ඉස්සුවා ඔය යනවා 100 මම සාමාන්‍ය leverage එක 500 ගන්න හොඳද ඒ කියන්නේ තනිකර මං කියලා දෙනවා මේ වගේ scalp ගන්න හොඳද scalp කියන්නේ risk එක ගොඩාක් risk එක වැඩි හැබැයි reward එකත් වැඩි ඒ කියන්නේ ලැබෙන මේකත් වැඩි හොඳද දැන් මේ 500 XL මෙයා කරා නම් 12855ක් හොඳද ඕම මං කියලා දෙනවා දැන් ඔය තියෙන්නේ ගත්ත එන්ට්‍රි හොඳද ගත්ත එන්ට්‍රි මේ හැම එකම මට ඉතින් පෙන්වන්න පුළුවන් හරිද මේ ලොක්කමට නේ මම මේ මුල් කාලේ ගත්ත එන්ට්‍රි හරිද මම පස්සට යන්නම්කෝ ලොක්කමට නේ මේ ගේම් ඔයාට ගහන්න පුළුවන් කියලා පෙන්වන්න දැන් මේ එන්ට්‍රි හොඳද මේ 131යි RR එක හිතන්නකෝ ඉතින්නේ විදිනවා ඒ ගත්ත තැනින් දැන් මේ මෙතනින් ගත්තේ විද්ද මාකට් එක ඒ මොනවද අනිවාර්යෙන් ආයෙත් එතනින් ගන්නට මාකට් එක හැරෙනවා දැන් මෙන්න ඒකයි නේ මේ කැනල් එක මේ තනි කැනල් එකයි 1 minute තනි කැනල් එකයි හොඳද මේවා කියලා දෙනවා මේ BTC මේ XAU gold market එකේ 23ක් SL එක තියලා 4190ට මේ කියලා දෙනවා ඉතින් මේවා ගහන්න මේ 500x වලින් ගහපුවා හොඳද හරි මගේ ලොකු කම්පියුටර් නන්න ඕනේ නැහැ ලෙසන් එකට යන්න හින්දා හරිද මේ ගේම කරන්න පුළුවන් දිගටම අල්ලන් ඉන්න හරිද අමාරු නම් වීඩියෝ කීවසරයක් හරි බලන්න හොඳද හරි දැන් අද ලෙසන් එක අපේ එලියට් වේව් හොඳද එලියට් වේව් ගත්තාම දැන් මෙහෙමයි හොඳද ඔයා මේකට පොඩි නෝට් එකක් යූස් කරන්න ඕනේ මොකද මේක ටිකක් මේ දැක්කාම තේරෙනවා ටිකක් දැන් මෙතන මම සරලව ගහලා තියෙනවා හොඳද මේක ටිකක් ලොකු තියරියක් එලියට් වේව් තියරියක් concept නෙමෙයි තියරියක් හොඳද මේක ටිකක් අමාරුයි මේකේ දැන් අහන්න මේක එක level තියෙනවා ඒ level වලින් මාකට් එක රියැක්ට් කරනවා හොඳද එතකොට ඔයාට මේක පොඩි නෝට් එකක් දාගන්න ඕනේ ටික කාලයක් යද්දි ඔයා කියන්නේ කාලයක් යනකම් මේ නෝට් එක බලන් තමයි ඇනලයිස් එක කරන්න ඕනේ මේ කාලයක් ගියාට පස්සේ ඔයාට නෝට් එක ඕනේ නැති වෙනවා හොඳද එතකොට ඔයා දැන් මේක එන්න කලින් දැන් මේ නෝට් එක හරි නෝට් එක රෙඩි කරගන්න හොඳද ඊට පස්සේ රෙඩි කරගෙන ඔයා දාගන්න ඕන උඩින්ම මාතෘකාව එලියට් වේව් තියරි කියලා හොඳද පොඩි නෝට් එකක් දාගන්න එලියට් වේව් තියරි කියලා නෝට් එක මාතෘකාවක් දාගෙන දැන් මම මේකේ අද what is wave wave type motive wave වල impulse ටික ගැන කියලා දෙනවා හොඳද මොකද මේක මෙහෙම පෙන්වුවාට impulse ම තුනක් තියෙනවා diagonal හතරක් තියෙනවා correction 13ක් තියෙනවා හොඳද ඊට පස්සේ මේකේ theory දැනගත්තට බෑ අපි practice කරන්න ඕන මම practical lesson 3ක් ගේනවා හොඳද බය වෙන්න එපා අඟටම ඇල්ලෙන්න කියලා දෙනවා හොඳ හරි දැන් ඔයා මෙන්න මේ chart එක වීඩියෝ එක පෝස්ට් කරලා ගහ ගන්න හොඳද ගහගත්තා වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ගහගන්න පස්සේ ඔයා මාතෘකාවක් දාගන්න ඕනේ what is a wave කියලා wave එක කියන්නේ මොකද්ද wave එකක් කියලා කියන්නේ සරලවම දැන් මේ අපි ලයිව් මාකට් එකට wave එකක් කියලා කියන්නේ දැන් මෙතන නම් මේ දැන් ටූල් බාර් එක හොඳද මෙතන නම් මාකට් එක තුල
මිල ඉහළ පහළ යෑමකට තමයි අපි වේව් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතනින් පස්සේ මේ පල්ලෙහාට ගිහිල්ලා මේකට අපි කියනවා මෙතන ඉඳන් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා වේව් එකක්. දැන් මෙතන ඉඳන් උඩහාට ගිහිල්ලා වේව් එකක්. හොඳද? මේ වේව් එකක්. වේව් එකක්. සරලම අයිඩියා එක ඔක කොහොමද? මාකට් එක තුල මිල ඉහළ පහළ යෑමකට තමයි වේව් එකක් කියලා කියන්නේ. සරලම කියන්නේ මේ හැමතැනම වේව් මේක වේව් එකක්. මේක වේව් එකක්. මේක වේව් එකක්. මේක වේව් එකක්. හොඳද? එතකොට හරි. දැන් what is a wave? ඊට පස්සේ ඔයා wave type කියන එක යටතේ ගන්න ඕනේ අනුමාත්‍රකාවක් motive wave කියලා. හොඳද? motive wave. ඊට පස්සේ ඒ motive wave කියලා කියන්නේ මොකද්ද? යම් කිසි ට්‍රෙන්ඩ් එකක් දිශාවට යන ඒවා. දැන් හිතන්න මාකට් එක මෙහෙම අප් ට්‍රෙන්ඩ් එක යන්නේ. හොඳද? sorry. තේරෙන්නේ නැති තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කියලා දෙන්න. හොඳද? මාකට් එකේ ට්‍රෙන්ඩ් එක දිශාවට යන ඒවා තමයි motive wave. දැන් මම මේ උදාහරණයක් ගන්න. හොඳද? මම යන්නේ මාකට් එකක් තියෙනවා. හොඳද? එතකොට මේකේ motive wave මොනවද? දැන් මේක සරලව කිව්වොත් මේ පළවෙනි වීඩියෝ එක කියලා දෙනවා up trend down trend බලන්න කොහොමද කියලා. මේක දැන් මේක බ්‍රේක් කරලා හයි එකක් අලුත් හයි එකක් හදලා තේරෙනවනේ. එතකොට මේක up trend එකක්. හොඳයි. එතකොට දැන් මේක trend එක දිශා trend එක කියන්නේ මොකක්ද? trend එකක් කියන්නේ රැල්ලන්නේ. සරලම කිව්වොත් ඔය ගොඩක් රැල්ලට කරනවා කියලා කියන්නේ හොඳ දන්නේ වගේ තමයි. හොඳ. ඒ trend එක දිශාවට යනවා මේකේ motive wave. එතකොට මේක මොනවද? මේක motive එකක්. හොඳද? මේකට අපි කියනවා motive එකක් කියලා. හොඳද? ඒ වගේම මම මේ ලීසියෙන් හොඳ මේකත් motive එකක්. මේ තියෙන්නේ. ඊට පස්සේ මේකත් motive එකක්. හොඳද? මේකත් motive එකක්. තව යනවා නම් මේ හැම එකකටම අපි කියනවා motive කියලා. හොඳද? මම දැනට මේක මෙතනින් තියා ගන්නවා. හොඳද? ඊට පස්සේ දැන් අපි මේ වේව් කවුන්ට් කරනවා. හොඳද? කවුන්ට් කරනවා කියලා කියන්නේ ඔයා මෙන්න මෙහෙම මම ඩ්‍රොයින් පැනල් එක ඕපන් කරගන්නවා. මෙන්න මේ ටූල් බාර් එකේ තියෙනවා 1 2 3. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මෙන්න මේ ටූල් දෙකට ඔයා fib retracement කියන එකටයි 10 base fib extension කියන එකටයි ඔයා මේ තරු ලකුණ දාගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයා ආය ගන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා 1 2 3 4 වෙනි එකේ තියෙනවා Elliott waves කියලා මෙන්න මේ පහක්. හොඳද? දැනට මේ වගේ තේරුම් දන්නේ ඔයා මේ ටිකටත් ටික් දාගෙන තියාගන්න. හරිද? දැන් ටික් දාගන්න. ඊට පස්සේ දැන් මේ මෙතන දැන් අපිට තියෙනවා. හොඳද? මෙතන දැන් අපිට තියෙනවා ටූල් බාර් එක. හොඳද? එතකොට අපි මේවා කවුන්ට් කරන්න මේවා කරනවා. මෙන්න මේ එක මේ තියෙන මේක යූස් කරනවා. හොඳද? ඕක යූස් කරනවා. හොඳද? තව මේ තියෙන හැම එකම යූස් කරනවා. හොඳද? ඒ යූස් කරන්නේ මොනවටද කියලා මම ඉස්සරහදී ඔයාලට කියලා දෙන්න. හොඳද? එතකොට දැන් මේක අපි මේ ඉලක්කම් ගන්න. හොඳද? මේක කවුන්ට් කරන්න ගන්න ඉලක්කම්. එතකොට ඔයා මෙතන ක්ලික් කරා බිංදුව 1 2 3 4 5. හොඳද? ඒ කියන්නේ මේ තියෙන්නේ පළවෙනි වේව් එක. මේ තියෙන්නේ දෙවෙනි වේව් එක. මේ තියෙන්නේ තුන්වෙනි වේව් එක. මේ තියෙන්නේ හතරවෙනි වේව් එක. මේ තියෙන්නේ පස්වෙනි වේව් එක. එතකොට සරලවම කිව්වොත් මේ වේව් එක ඉවර වෙන තැනින් තමයි ඒකට අදාළ අංක දාන්නේ. එතකොට මේ තියෙන හතරවෙනි වේව් එක. හොඳද? එතකොට අපි motive wave එකක් කියලා සාමාන්‍ය හැම motive wave එකක්ම මේ වගේ ඇතුලේ වේව් පහකින් ඇතුලේ වේව් පහක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ දැන් මෙතන එක කියලා දැම්මට මේක ඇතුලේ තව මේ වගේම එකක් යන 1 2 3 4 5. තේරෙනවද? එතකොට මේකෙත් අපි ඇතුලේ කවුන්ට් කරනවා. මෙතන බිංදුව 1 2 3 4 5. හොඳද? ඒ කියන්නේ මේ motive wave ඇතුලේ තව ඇතුලට motive wave තියෙනවා. හොඳද? තේරෙනවනේ කියන එක. තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්. හොඳද? එතකොට මේ වැස්සේ ට්‍රෙන්ඩ් එක පැත්තට යන හැම මේකක් අස්සෙම මේවා තියෙනවා. හොඳද? මම මේ වගේ වේව්ස් ටික දාගන්නවා පොඩ්ඩක් ඉන්න. මේ හැම එකම තියෙනවා. හොඳද? ට්‍රෙන්ඩ් එක පැත්තට යන්නේ වගේ. ඔහොම අපි ගන්නවා. එතකොට මේක වැරදුනා. හොඳද? කොහොම හරි මේක ඇස්සෙන් මේ වගේම ඇතුලේ වේව් පහක්. එතකොට මේක ඇතුලට ගියොත් මේක ඇතුලේ තව වේව් පහක් තියෙනවා. හොඳද? වැඩේ සංකීර්ණ වෙන හින්දා මම අඳින්නේ නැහැ. හොඳද?
නැත්තම් මේ හැම ට්‍රෙන්ඩ් එක පැත්තට යන හැම වේව් එකක් ඇතුළෙම තව අලුතෙන් වේව් පහක් ඇතුළට යන්න මේ මගේ මේ ටයිම් ෆ්‍රේම් කියලා මෙන්න මේ ටයිම් ෆ්‍රේම් ඇතුළේ ඇතුළට යන්න තියෙනවා. හොඳද? වැඩි තේරුණා කියලා හිතනවා. තේරුණ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. හරි. දැන් අපි ට්‍රෙන්ඩ් එක පැත්තට යන ඒවා කිව්වා මොටිව් වේව් කියලා. එතකොට මොනවද මේ කරෙක්ෂන් වේව් කියලා කියන්නේ? කරෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය හැදෙනවා වගේ එකක් නේ කරෙක්ෂන් එකක් කියන්නේ. එතකොට මේ කියපු එකකට පස්සේ එන රීට්‍රේස්මන්ට් එක තමයි අපි කරෙක්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට මේක කරෙක්ෂන් වේව් එක. එතකොට මේ හතරවෙනි වේව් එක කරෙක්ෂන් එක. දෙවෙනි වේව් එක කරෙක්ෂන් එක. හොඳද? මේවා ලියන්න කලබල වෙන්න එපා. නෝට් එකක් දෙනවා. හොඳද? එතකොට ඔයා මේවා මේවා 1 3 5 කියන්නේ මොටිව් වේව්. මොටිව් වේව්. හොඳද? මම නම් මේ කියලා විතර දාගන්න. හොඳද? ඊට පස්සේ 4 කියන්නේ මොනවද? ඔයා දැන් දන්නවා මොකද්ද 2 4 කියන්නේ? කරෙක්ෂන් වේව්. කරෙක්ෂන් කියලා කිව්ව අන්න දැන් එනවා. හොඳද? දැන් මේ මෙතන මම දාලා තියෙන මේ කරෙක්ෂන් වේව් ඒ කියන්නේ මේ 2 4 ඇතුළේ මේ ඕනෙම එකක් හැදෙන්න පුළුවන්. හොඳද? 1 3 5 ඇතුළේ හැදෙන්න පුළුවන් මේවා විතරයි. හොඳයි. ඒකේ 3 හැදෙන්න බෑ. හේතුව ඔයාලට ඉස්සරහට යද්දි මම කියලා දෙන්නම්. හොඳද? එතකොට දැන් හරි. මෙන්න මේ නෝට් එක ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා දාගන්න ඕනේ. ඉන්න එක තව මෙන්න මේකක් දාගන්න. හොඳද? වැඩේ නෝට් එක ක්ලියර් තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඇත්තටම සෝරි. හොඳද? මේ නෝට් එක ඔයා ක්ලියර් තියාගන්න ඕනේ. හොඳද? නැත්තම් ඔයාටම බලද්දි එපා වෙනවා. අයියෝ. හරි. කොහොම හරි ඔයා මේ වගේ මේක මෙතන දාගන්න. හොඳද? මගේ මවුස් එක මොකක්ද එලා එහෙම එක ඔහොම ඇඳලා ඔහොම දාගන්න. මේක අන්න ඔහොම දාගන්න. මොකක් හරි එක. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක පැත්තට යන හැම වේව් එකකම තියෙන්න ඕනේ ඇතුළේ වේව් 5. හොඳද? මේවායේ ටයිම් ෆ්‍රේම් එක නෙමෙයි දැන් 15 මිනිත් වල ඔයා බලනවා නම් සාමාන්‍ය එලියට් වේව් අඩු ටයිම් ෆ්‍රේම් වල බලන්නේ නැහැ. හරිද? එතකොට ඔයා 15 මිනිත් බලනවා 1 මිනිත් වල තමයි අර ඇතුළේ වේව් 5 තියෙන්නේ. හරිද? එතකොට ඒක තේරුම් ගන්න කරෙක්ෂන් වල මේ ඕනෙම එකක් හැදෙන්න පුළුවන්. දැන් මේ WXI කියලා එකක් තියෙනවා. හොඳ ඉස්සරහට තේරෙයි. WXI කියලා ඒවා තියෙනවා. ඊට පස්සේ ABC කියලා තියෙනවා. දැනට මේවා වැඩි හිතන්න එපා. හොඳද? අනිවාර්යෙන් කියලා දෙනවා ඉස්සරහට. හොඳද? අනිවාර්යෙන් ඉස්සරහට කියලා දෙනවා. දැනට වැඩි හිතන්න එපා. ඔයා මෙන්න මේක අර නෝට් එකේ දාගන්න ඕනේ. හොඳද? මේක මෙන්න මේ නෝට් එකේ ඔයා දාගන්න ඕනේ. හොඳද? එතකොට දැන් සාමාන්‍ය මෙහෙම එකක් තියෙනවා එලියට් වේව් වල. ට්‍රෙන්ඩ් එක පැත්තට හැමතිස්සෙම යන්නේ වේව් උඩරිම මේ 5ක් ඉවර වුණාම කියන්නේ. දැන් මම මෙතන 1 2 3 4 5 කියලා කවුන්ට් එකක් ගියානේ. ඔන්න ඔය 5ක් ගියාම මාකට් එක රිවර්ස් වෙනවා. ඒ කියන්නේ දැන් මම කියවනේ මේ මුළු වේව් 5ක් අපිට ගන්න පුළුවන් සම්පූර්ණ ඉම්පල්ස් එකක් විදියට. එතකොට ආපහු 2 හදන්න එන්න බෑ. 2 හැදුවා 3 හැදුවා 4 හැදුවා 5 හැදුවා. වෙන දේ තේරෙනවනේ. ඒ කියන්නේ අර ඔයා ඉන්න ටයිම් ෆ්‍රේම් එකේ 5 හැදුනාම ඒක එක්කෝ ඒ කියන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් එකක් වේව් 1 වෙන්න පුළුවන්. නැත්තම් 3 වෙන්න පුළුවන්. නැත්තම් 5 වෙන්න පුළුවන්. නැත්තම් මේ අපි ඉස්සරහට කරෙක්ෂන් වල ඉගෙන ගන්නවා සිග්සැග් පැටර්න් එකක් වෙන්න. සිග්සැග් පැටර්න් එකක සිම්පල් සිග්සැග් එකක ඒ වේව් එකක් හරි සී වේව් එකක් හරි වෙන්න පුළුවන්. දැනට වැඩි ඒවා හිතන්න එපා. හොඳද? කොහොම හරි ඔය අයිඩියා තියාගන්න වේව් පාක් ඉවර වුණාම මාකට් එක රීටෙස්ට් වෙනවා. ඒ ලෙවල් ටික මම ඊගාව වීඩියෝ එකේ දෙන්නම්. මොකද මේක හදිසියට කරොත් කොරස් කටෙත් අත දාගන්න බෑ. තේරෙනවනේ. ඒ හින්දා මම අද ඔයාලට මේකේ තියෙන රූල්ස් මම හිතනවා අයිඩියා තේරුම් ගනී කියලා. මොකද මේ
මට ඔන්න ඉවර කරන්න පුළුවන් ඇත්තටම. ඒ වුණාට ඔයාලට දෙයක් කියලා දෙන්න ඕනේ තේරෙන්න. හොඳද? එතකොට ඒ හින්දා මම අද මේක තියෙන rules ටික කියලා දෙන්න. හොඳද? එතකොට දැන් ඕම හරිවා මෙන්න මේ නෝට් එක දාගන්න ඕනේ. හොඳද? මෙන්න මේ ටික මේවා කරගන්න. හොඳද? වැඩන්න. ඒ කියන්නේ සරලම ඔය අයිඩියා එකක් තියන්න ඕනේ. මේ වේව් පහක් ඉවරුණා කියන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් එකක එක වේව් එකක් ඉවරයි කියන එක. හොඳද? එතකොට දැන් මේ වගේ තියෙන rules තියෙනවා. හොඳද? rules කියන්නේ අපිට පේන පළියට මේවා ගන්න බෑ impulse කියලා. හොඳද? එතකොට මේ වගේ තියෙන rule තමයි impulse එකක් කියලා කියන්නේ ට්‍රෙන්ඩ් එකක් දිශාවට ගියපු වේව් තුනකින් සහ ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගියපු වේව් දෙකක එකතුවක්. තේරෙනවද? 1යි 3යි 5යි. ඒ ටික ට්‍රෙන්ඩ් එක පැත්තට. එතකොට 2යි 4යි ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව. තේරෙනවද? එතකොට මේ මොටිව් වේව් එකක් කියලා කියන්නේ මොටිව්. ඒ කියන්නේ ඉම්පල්ස්. මොටිව් වේව් වලත් අපි දැන් මේ යට කැඩුවානේ. මොටිව් වේව් වල. මොටිව් වල තියෙනවා ඉම්පල්ස් ඩයගනල් කියලා. හොඳද? දැන් මම මේ කියලා කියන්නේ rules. හොඳද? ඉම්පල්ස් එකක තියෙන්න ඕනේ rules. හොඳද? සම්පූර්ණ මොටිව් වේව් ගත්තම සෝරි එතන පැටලුණා නා. මම මේ මොටිව් වේව් එක තියෙන්න ඕනේ rules තමයි කියන්නේ පොදුවේ. හොඳ? එතකොට මොටිව් වේව් එකක් වුණාම ට්‍රෙන්ඩ් එක පැත්තට ගියපු වේව් තුනකුයි ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගියපු වේව් දෙකකයි එකතුවක් තමයි අපි මොටිව් වේව් එකක් කියලා කියන්නේ. හොඳද? එතකොට මේක ස්ට්‍රක්චර් එක තමයි අපි කලින් කිව්වේ 5 3 5 3 5. ඒ කියන්නේ මොකද? මේ පළවෙනි වේව් එක ඇතුලේ තව අලුතෙන් වේව් පහක් යනවා. අර මං කිව්වේ. එතකොට මේක ඇතුලේ තව අලුතෙන් වේව් පහක් යනවා. මේක ඇතුලේ තව අලුතෙන් වේව් පහක් යනවා. අද මම rules ටික කියලා දෙන්නම්. හොඳද? මේ ඇතුලේ තව අලුතෙන් වේව් පහක් යනවා. මේ මේන් කවුන්ට් එක. හොඳ මේක පටලව ගන්න බෑ නෑ. මම ඒක වෙන පාටක් දාන්න. අපි දාමු නිල් පාටින් වගේ මේ නිල් පාට එක ඇතුලේ ගියපු කවුන්ට් එක තමයි මම මේ රතු පාටින් ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේක කරේ මේක ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ අපි view එක තමයි 5 3 5 3 5. එතකොට දැන් මේ පහේ තුනක් හරි. එතකොට ඔයා දන්න ඊගාව දෙකේ ඉන්න ඕනේ ඒ ස්ට්‍රක්චර් එක 3යි කියලා. මොකද 5 3 5 3 5. හොඳද? මම ඒක වෙන පාටකින් දාගන්නවා. ඒ කලර් මැච් නෑ නේ. තේරෙනවනේ? ඒකයි 5 3 5 3 5 කියලා කියන්න. හොඳද? මම මේ බේසික්ම පොයින්ට් එකත් ඔයාලට තේරෙන්න සුපිරියටම කියලා දෙනවා. හොඳද? නැත්තම් මම මේක අත්තරම පුළුවන් ස්පීඩ් කියලා දෙන්න. උවමනාව තියෙන කෙනා මේක බලනවා. හොඳද? දෙපාර තුන් පාරකට හරි බලන්න. හැබැයි සිහියෙන් බලන්න ඕනේ. මේ කියන ඒවා නෝට් එකට දාගන්න. හොඳ? එතකොට මේක දැන් ඔයාලා ලියා ගන්න ඕනේ. ඉම්පල්ස් වේව් එකක් කියලා කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එකේ දිශාවට ගියපු වේව් තුනක් හා ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගියපු වේව් දෙකක එකතුවක්. ඒක තේරෙනවනේ? එතකොට මේකේ 1 3 5 වේව් වල ඇතුළත් යනවා ඉම්පල්ස් එක. ඒ කියන්නේ 1 2 ඉම්පල්ස් නෙමෙයි මොටිව් එකක් යනවා 1 3 5. මේකෙත් යනවා එක ස්ට්‍රක්චර් එකක් පහක, මේකෙත් යනවා ස්ට්‍රක්චර් එකක් පහක, මේකෙත් යනවා ස්ට්‍රක්චර් එකක් පහක. 2 4 වේව් වල යනවා කරෙක්ෂන් එකක්. කරෙක්ෂන් එකක් කියලා කියන්නේ වේව් තුනක මොකක් හරි එකක්. හොඳද? වේව් තුනට වැඩිය ලොකු ඒවා හැදෙන්න පුළුවන්. දැනට ඔයා අයිඩියා එකක් තියාගන්න වේව් 3යි කියලා. හොඳද? එතකොට දැන් අපි මේ සරල ඔක්කොම කතා කරන්නේ මේ ටික ඔයා දාගන්න ඕනේ මොටිව් වේව් එකක තියෙන නීති. ඒ කියන්නේ මේ ඩයගනල් එකයි මෙන්න මේ ඩයගනල් එකයි ඉම්පල්ස් එකටයි පොදුවේ තියෙන නීති ටිකට තමයි අපි මේ මොටිව් මේ නීති ටික කිව්වේ. එතකොට ඒක තියෙන නීති ටික මොනවද? මම ආපහු කියනවා. ට්‍රෙන්ඩ් එක දිශාවට ගියපු වේව් තුනක් සහ ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගියපු වේව් දෙකක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. 1 3 5 වේව් වල ඇතුළේ යනවා ඉම්පල්ස්. ඉම්පල්ස් කියන්නේ මොටිව් පැටර්න්. කරෙක්ෂන් පැටර්න් යනවා 2 4 වේව් වල. හොඳද? එතකොට ඒක හරි. දැන් ඔයා මේක වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ටික ලියා ගන්න. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න ඕනේ. ඉම්පල්ස් වේව් වලට අදාළ rules. හොඳද? ඉම්පල්ස් rules. ඉම්පල්ස් අකුරු ගණන් ගන්න එපා. ඉම්පල්ස් rules. හොඳද?
ඉම්පල්ස් එකක් වෙනස් වෙන්න කොහොමද මෙන්න මේ මෙතන අපි කිව්ව ඩයගනල් එකකින් මෙතන අපි කිව්ව ඩයගනල් එකකින් ඉම්පල්ස් වෙනස් වෙන්න කොහොමද තියෙන එකම වෙනස හොඳද දැන් මම මෙහෙම දෙපැත්තට කන්නවා තියෙන එකම වෙනස හොඳද ඉම්පල්ස් එකයි ඩයගනල් එකයි හොඳ වෙනස ඉස්සලාම කියලා දෙන්නම් ඉම්පල්ස් එකයි ඩයගනල් එකයි මම අදිනවා එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මම මොකද්ද මේක ඇයි මේ වෙනස් වෙන්න ඕනේ හේතුව කියලා ඔයාට මේක ඇඳට පස්සේ බලන්න තේරෙනවද කියලා තේරෙනවා නම් ඔයා ගැම්මක් හොඳද මම මං අදිනා මේ අදින්න මම ඉම්පල්ස් එක සෝරි මේ අදින්න යන්නේ මම දැන් ඉම්පල්ස් එකක් බලන් ඉන්න ඔයාට තේරෙනවා නම් ඔයාට මේක ආයේ nothing අපි ඒක පොඩ්ඩයි ගණන් ගන්න බෑ ඒක තමයි මොනවද ඒකට කියන්නේ අර චුට්ටන් කොංචන් දන්නේ නැද්ද හරිද මම දැන් ඔහොම එකක් මං යන්න හරිද බලන්න ඔයාලට තේරෙනවද කියලා බලන්න තේරෙනවද කියලා එතනින් කට් වෙන එක වැඩි හිතන්න බෑ බලන්න තේරුණාද කියලා මං තව ලේසියෙන් මෙහෙමත් එකක් කරන්නම්කෝ තව ලේසියෙන් මං කියනකට වැඩි ඔයා තේරුම් ගත්තොත් සුපිරියට මේක මතක හිටිනවා ඒකයි මම මෙහෙම කරන්නේ පේනවද වෙනස ඉතින් ලයින් දෙයක් මම වෙන පාටකින් දාන්නම්කෝ ලයින් එක දැයි ගණන් ගන්න එපා වෙනස වෙනවා ඔව් තියෙන ඉම්පල්ස් එකයි ඩයගනල් එකයි තියෙන ප්‍රධාන වෙනස ඕකයි. ඉම්පල්ස් එකක වේව් එන්ඩ් එක වේව් 1 එකේ අවසානයේ වේව් 4 එකෙන් බ්‍රේක් කරලා නැහැ. මොනවද පේනවනේ. එතකොට ඩයගනල් එක මේ වේව් 1 එකේ අවසානයේ වේව් 4 එකෙන් බ්‍රේක් කරලා අපි දැන් මේක මෙහෙමනේ මේව කරන්නේ. 1 2 3 චුට්ටක් ඉන්න ඔයාට තේරෙනවා ඉම්පල්ස් එකකයි ඩයගනල් එකකයි තියෙන වෙනස හොඳද පැහැදිලිම වෙනස මේක හොඳද ඊට පස්සේ තියෙන වෙනස තමයි ඉම්පල්ස් එකක කවදාවත් වේව් තුන කොටම වේව් එක වෙන්න බෑ දැන් මම මේ ගහගෙන යනවා හොඳද මේ බලන්න 3 4 5 ඔහොම එකක් ගහුවා හොඳද මේක ඉම්පල්ස් එක දැන් මේකේ වේව් තුන කොටයිද බැලුවට පේනවා කොට වෙලා නැහැ මං ඔන්න නෑ ඒව දාන්න ඕනේ නෑ පේනවනේ වේව් තුන කොට නෑනේ මේ හැම එකකටම වැඩිය දිගයිනේ මේ අඩුම ඔයාලට තේරෙන්න කියන්නේ අඩුම එක වේව් එකකට වඩාවත් දිග වෙන්න ඕන හොඳ මේකෙන් එකක් දිග වෙන්න පුළුවන් ඔන්න ඔහම වුණා නම් අනිවාර්යෙන් වේව් පහ මොකද වෙන්න ඕනේ කොට වෙන්න ඕනේ බැරි වෙලා වේව් පහ ලොකු වුණා නම් වේව් 1 හරි චූටි වෙන්න ඕනේ තේරෙනවනේ කියන එක කොහොම හරි වේව් 3 පොඩිම වේව් එක වෙන්න බෑ හොඳද කොටම වේව් එක වෙන්න බෑ වේව් 3 කියන එක. හොඳද? එතකොට මේකේ ලෝක තමයි අපි කියනවා වේව් 3 කියලා. හොඳද? ඊට පස්සේ දැන් ඩයගනල් එකක් ගත්තාම එහෙම නෑ. හොඳද? ඩයගනල් එකක් ගත්තාම කොට වේව් එකක් වෙන්න පුළුවන්. දැන් ඩයගනල් වල මෙන්න මෙහෙම පැටර්න් එකක් තියෙනවා. හොඳද? අපි මේකට කියනවා contracting diagonal කියලා. හොඳද? මම ඉස්සරහට කියලා දෙන්න. එන්න නිකන් අර චූටි වෙලානේ. හොඳද? මේක පැටර්න් එකක්. හොඳ ඩයගනල් වල තියෙන වැඩි ස්ටන් එපා. මේ එන්න චූටි වෙලානේ. ඔන්න ඔයාට අපි කියනවා contracting diagonal කියලා. එතකොට මේක දැන් වේව් 3 තේරෙනවනේ. වේව් 3 කොට වෙලා තියෙනවා. හැබැයි මේකෙත් තේරෙනවනේ. අර එකම මේක තියෙන හොඳද? වේව් 3 කොටම වේව් එක වෙන්න බෑ. හොඳද? ඊට පස්සේ එක තමයි වේව් 4 එක මම කිව්වා වේව් 4 එක වේව් එකේ අවසානයේ ඕවර්ලැප් කරන්න බෑ. අපි කියනවා ඕවර්ලැප්. ඕවර්ලැප් කරනවා කියලා කියන්නේ මේ මෙහෙම පල්ලෙහාට එන්න බෑ. හොඳද? ඊට පස්සේ ඔය ටික තමයි ඉම්පල්ස් සහ ඩයගනල් අතර තියෙන ප්‍රධානම වෙනස. හොඳද? මං ඊගාව වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා මොකද මේක දිග වැඩි වුණා. හොඳද? ඕනවට වැඩිය දිග වැඩි වුණාම ඔයාලට බලන්නත් එපා වෙනවනේ. තේරෙනවනේ. එතකොට ඔයාට දැන් මේකේ මේ තියෙන දැනට ඔයා මේ තියරි අල්ලගන්න. හොඳ? ඊගාව ලෙසන් එක අපි පටන් ගත්තාම අපි මේ ඉම්පල්ස් ටිකක් ඒ කියන්නේ මේ ඉම්පල්ස් වලට එන දැන් මේ මං කියු මෙන්න මේ මේවා දාගන්න කියලා. මෙන්න මේ දැන් මේ ලෙවල් ඔක්කොම මං ඔයාලට දෙනවා. බය වෙන්න එපා. දැන් මේ මෙතන තියෙන මේ ලෙවල් ඔක්කොම
මේ 1 2 ඊට පස්සේ මේ 4 ඔය හැම එකක්ම මං ඔයාලට දෙනවා බය වෙන්න එපා හොඳද අමාරුයි කියලා හිතන්න බෑ දැන් මං ඔයාලට පෙන්නන්නේ මේ ගේම ඔයාලට හිතුවොත් ගහන්න පුළුවන් හොඳද එතකොට අදට අපේ ලෙසන් එක ඉවරයි මම එතකොට අද මේකෙන් කියලා දුන්නා ඔයාලට මෙන්න මේ what is a wave කියන එකයි wave type වල මෙන්න මේ motive wave කියන ටික කියලා දුන්නා මේ වගේ තාම බේසික් කොන බේසික් කියලා කියන්නේ ඕවා දැනගත්තට මති මාකට් එකේ ට්‍රේඩ් කරන්න හොඳ දැන් මේ කිව්වේ මේ ඇදලා තියෙන ඒවා දැන් ඔයාලට පේන්න ඕනේ මෙතන මේකක් ගිහින් තියෙන කියලා මේ බලපු ඩින්ගර් තේරෙන්න ඕනේ මේවා සාමාන්‍ය මේ 1 මිනිට් 1 මිනිට් වල කවුන්ට් කරන්න වොලටිලිටි වැඩි හින්ද දැන් ඔයා මේ මෙතන මේ තාම ටාකට් ගන්න දන්නේ නැහැ හොඳ ටාකට් ගන්න කියලා කියන්නේ මේ වේව් පහ දැන් ඔයාලට පේනවද මේ මෙතන වේව් පහක් ගිහිල්ලා තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි හොඳද මේක ඉම්පල්සයක් නෙමෙයි හොඳද සරලම ඔයාට දැනට මෙහෙම දැක්කම වේව් පහක් පේනවා නම් ඒ ඇති හොඳද දැක්කම නිකන් වේව් පහ හොඳද වේව් පහක් පේනවා නම් ඒ ඇති දැනට 1 2 3 4 5 හොඳ දැක්කම පේනවා නම් එච්චරයි වෙන්න ඕනේ මෙතන ඇති දෙයක් නැහැ ඔයාලට මම ගේම ගහන්න මුලින් ඉඳන් කියලා දෙනවා කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න කියලා තමයි subscribe කරපු උන් දෙන්නට හදවතින්ම respect ඕනේ උදව්වක් තියෙනවා නම් කියන්න අනිත් අය subscribe කරන්න මම ඔයාලගේ live එක ගොඩ දානවා එහෙනම් අපි කැපුණා NDN trading channel එකෙන් අපි ඊගා වීඩියෝ එකෙන් හමු වෙමු ජය වේවා